ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ බත් මුලකට බඳින්න නියමයට ගැලපෙන වම්බටු ව්‍යංජනයක්. මේ වම්බටු ව්‍යංජනය හදාගත්තාම වෙන මුකුත් ව්‍යංජන ඕනේ නැහැ. මේකත් එක්ක උනත් බත් කන්න පුළුවන්. ඒ තරම් රසයි. අපි කියන්නේ ගෑවුන තැන කන්න පුළුවන් කියලා අන්න ඒ වගේ රසයි මේ වම්බටු ව්‍යංජනේ. කලින් දවසට හදලා තියාගත්තාම වැඩට අරන් යන කෙනෙකුට උනත් මේක බත් මුලට බැඳගෙන යන්න පුළුවන්. මුළු බත් මුලම සුවඳයි මේ වම්බටු ව්‍යංජනේ තියලා බැඳම. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේක හදන්න මුලින්ම අපි පේස්ට් එකක් හදා ගන්න ඕන. ඒකට මම මිරිස් කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි භාගයක්, තුන පහ කුඩු තේ හැඳි භාගයක්, ඒ වගේම ලුණු ටිකක් දාලා ඒකට වතුර තේ හැඳි දෙකක් විතර දාලා පේස්ට් එකක් වගේ මේක හදා ගන්නවා. මම අද මේ වම්බටු ව්‍යංජනය හදන්නේ මෙන්න මේ වගේ පොඩි වම්බටු වලින්. මේ වම්බටු වලින් හැදුවම ගොඩාක් රසයි මේක. ඉතින් ඔයාලට අනිත් වම්බටුත් ගන්න පුළුවන් මේකට. ඊට පස්සේ මේ වම්බටු ගෙඩිය මෙන්න මේ වගේ හතරට පලා ගන්න ඕනේ. හොඳට පණුව ඉන්නවද කියලා බලන්න. හැම ගෙඩියක්ම මෙන්න මේ වගේ හතරට පලා ගන්න ඕන. මම මුලින්ම කරන්නේ මෙන්න මේ වගේ වම්බටු ගෙඩි ටික හතරට පලා ගන්නවා. ඊට පස්සේ අපි අර හදාගත්ත පේස්ට් එක තියෙනවනේ ඒක මේකේ ඇතුළට දාලා හොඳට වම්බටු ගෙඩිය වටේටම ගා ගන්න ඕන. මෙන්න මේ වගේ. මෙහෙම කරාම මේ පහේ ಜಾති සේරම මේ වම්බටු ගෙඩිය ඇතුළට හොඳට උරාගෙන හොඳට සීසන් වෙනවා මේක. දැන් ඔන්න මම සේරම වම්බටු ටික අර විදියට 3-5 ගාලා තියෙන්නේ. දැන් මම මේක පැත්තකින් අරන් තියා ගන්නවා විනාඩි 10ක් විතර මේ ටික හොඳට සීසන් වෙනකම්. ඊට පස්සේ විනාඩි 10කට විතර පස්සේ මෙන්න මේ වගේ තෙල් ටිකක් තාච්චයකට දාලා අපි අර සීසන් වෙන්න තියපු වම්බටු ටික දාලා බෙද ගන්න ඕන. ඉතින් මේ වම්බටු ව්‍යංජනේ හදන්න මේ වම්බටු තමයි ගොඩක්ම ගැලපෙන්නේ. ඔයාලට මේක හොයාගන්න නැත්නම් අනිත් වම්බටු අරගෙන වම්බටු ගෙඩිය දෙකට මැදින් කපලා ඊට පස්සේ ඒක මේ විදියට හතරට කපලා අර වගේම 3-5 කුඩු දාලා මේ විදියට බෙද ගන්න පුළුවන්. මේක ගොඩක් බෙද ගන්නෙ නැහැ. මේ වම්බටු ගෙඩිය අර තද දම් පාට ගට්ටිය පොඩ්ඩක් දුඹුරු පාට වගේ වෙනකන් බෙද ගත්තාම ඇති. මෙන්න මේ වගේ. ඊට පස්සේ මම මේක බා ගන්නවා. දැන් අර ඉතුරු වම්බටු ටිකක් දාලා බෙද ගන්න. සීරම වම්බටු ටික බෙදගෙන ඉවරුණාට පස්සේ මෙන්න මේ වගේ මැටි ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දා ගන්න ඕන. දාලා ඒකට මම දා ගන්නවා අබ ඇට ටිකක්. අප ටික පුපුරනකොට ඒකට දා ගන්න කුරුඳු පොතු කෑල්ලක්. ඊළඟට තලා ගනිපු කරාබු නැටි දෙකයි, එනසාල ඇට දෙකයි දාලා මේ ටික චුට්ටක් තෙලේ බෙද ගන්න. ඊට පස්සේ මම මේකට දා ගන්නවා හීනියට ලියා ගනිපු සුදු ලුණු ටිකක්. ඊළඟට ලියා ගනිපු ලොකු ලුණු ගෙඩි භාගයකුත් දාලා ඒකත් මේ විදියට කලවම් කරගන්නවා. ඊළඟට රම්පේ කරපිංච ටිකක්, අමු මිරිස් ටිකක්, තව උඹල කඩ ටිකක් දාලා මේ විදියට කලවම් කරගන්න. උඹල කඩ වෙනුවට ඔයාලට පුළුවන් කැමති නම් කරවල දාගන්න. දාලා ඒකත් මේ විදියට කලවම් කරගන්න. ඊට පස්සේ දැන් අපි මේකට පහේ වර්ග ටික දාගමු. මම මේකට එකතු කරගන්නවා 3-5 කුඩු තේ හැන්දක් විතර. කහ කුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, උළු හාල්ලට ටිකක්. ඊට පස්සේ දාලා ඒ ටිකත් කලවම් කරගන්න ඕන. ඊළඟට ඔයාලගේ රස අනුව මේකට ලුණු එකතු කරගන්න. ඊළඟට මම මේකට දා ගන්නවා කපාගත්ත තක්කාලි ගෙඩියක්. ඉතින් ඔයා තක්කාලි කන්න කැමති කෙනෙක් නම් මේකට සීඹල හරි ගොරක හරි දා ගන්න පුළුවන්. තක්කාලි ටිකක් දාලා මේක කලවම් කරගන්න ඕන. ඊළඟට මේකට දා ගන්න ඕන වතුර කෝප්ප භාගයක් විතර. වතුර දාලා මේක හොඳට නටනකම් මද ගින්නේ උයා ගන්න ඕන. ඊට පස්සේ ඒක නටනකොට අපි අර කලින් බෙදගත්ත වම්බටු ටික දා ගන්න ඕන. මට ඒක වීඩියෝ කරගන්න අමතක වෙලා. ඊට පස්සේ වම්බටු ටික දාලා මේක චුට්ටක් මෙන්න මේ විදියට හැඳිගා ගන්න වම්බටු ටික පොඩි වෙන්නේ නැති වෙන්න. ඊළඟට පියනකින් වහලා මේක අඩු ගින්දරේ තැම්පෙන්න දෙන්න ඕන. ඔන්න දැන් අපේ වම්බටු ව්‍යංජනේ හරි. ඉතින් ඔයාලට මේකට හොදිය අවශ්‍ය නම් මේක හින්දන්න නැතුව මීට කලින් ලිප ඔෆ් කරගන්න පුළුවන්. පොල් කිරි දාන්න නැති නිසා මේක පිලුම් වෙන්නේ නැහැ. ඒ නිසා කලින් දවසේ රෑ හදලා තියලා ඔයාලට බත් මුලකට වගේ වැඩට යන කෙනෙක්ට මේක බැඳගෙන යන්න පුළුවන්. හරිම රසයි මේක. ඒ වගේම හරිම සුවඳයි.
ඉතින් අද මේ ගෙනාපු වම්බටු ව්‍යංජනයට ඔයාලා කැමති වෙයි කියලා මං හිතනවා. ඉතින් මේ වගේ වම්බටු ගෙනාපු වෙලාවක ඔයාලත් මේක try කරලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.